හෙලෝ අම්මෝ යා ලොබිට පළවෙනි කතාවද කොයිද මදනේ ටොපි දෙන්නේ ඔයි ඉල්ලා එන්න තුරු දැන් අප බලා සිටිය යුතුද දැන් අපි තව කෙනෙක්ට කිව්වොත් බිල්ල මිස් වෙනවා ඉතින් දැන් උඹලා නැත්තම් ඕක දුන්නේ නැහැ කියලා අම්මෝ මගේ බෙල්ල කයි බං එන්න ගියන්කෝ හැබැයි දැන් මේ යා උඹලා ආතල් ගන්න එපා යකාගෙන් හොදේ ඌ ගානවනේ බිල්ල මම බිල්ලගේ ලයිව් වැඩි බලන්න දාන්නෙත් නැහනේ බිල්ල 1 2 3 ගහනවා මං ඉස්සර දැකලා තියේ ඔය හැරෙන් මේ හැබැයි 4 ගහනවා මං දැකලා නැහැ හොඳේ බිල්ල ඉන්නේ BR එක්කලු එන්න ගියා කියලා ලයික් ඕකේ කරන්න ඕනේ වයිටි පැත්ත ලයික් කරන්න ලයිව් එක කොල්ලෝ කරපල්ලා ආයෙ කවද්ද ලයිව් අඩෝ මේ ආයෙ ඉතින් ලයිව් එක ආයෙ සතියෙන් විතර තමයි බං මට වැඩ බල් ලබන සතියෙම ලබන සතියෙම වැඩ බලමු ඉරිදා හෝ සඳුදා හෝ අකට ලයිව් එකක් එයි ලංකාවේ ළමයි රෑ 8ට 9ට වගේ අවුලක් නෑ නේද ටොපිය කවුද මට මේ මුන් එක දිගට දානවා මාස් දෙන්න කිව්වා කියලා ඔව් ඔයා දැන් මේ වැඩි ලයිව් දාන්නෙත් නෑනේ මම ඒක තමයි බැලුවේ ගහනවද කියලා ඇත්තටම මොකද කියන්නේ චැලෙන්ජ් එක වාර ගන්නවද මේ මට ගහන්න බෑ වන්න සස්පෝ හැබැයි ලයිව් එකේ ගහනවා මම දැකලා තියෙනවා 1 2 3 එහෙම හරි දේවුණාට ගහන්න බෑ ඕන්න රවුන්ඩ් එකක් ගහයි දැන් මෙහෙමයි මම කියන්නේ ගහන්න කියලා සහ chat එකේ ඔයා සලකා බලලා ඔයා තීරණයක් ගන්න ඕනේ. ඉතින් මම නම් බලෙන් කියන්නේ නැහැ. ඔය කැමැත්ත. හරි ගම් කියන්නේ කොල්. ගම් හවුද? ඔයාට ඕනේ තියෙන කස්ටමර් එක හදාන්න ඔයාට කැමති ගන් ටික දාලා මල්ලි මම ලයිව් එකට හදාන්නද? ඔය මගේ මම මෙහෙන් හදලා තින්න ජපන් පින් එක පොඩ්ඩක් කේස් වෙනවා. අප්පට සිරියන? ඔව් ඔයා එනං ඔයාම හදාන්න නැත්තම් පින් එක ගිහිල්ලා අර බාසිල්ට මැච් එකක් හදලා ඔය වගේ කේස් එකක් ගියා. හරි බොයිස් ඔන්න දැන් ඔයාලට ඕන වෙලා තිබ්බේ ඕකනේ උඹලට ඕන වෙලා තිබ්බේ ඕක දැන් ලයිව් ආවෙලේ කොල්ල වල්ල ගත්ත කට්ටිය ඕ නෑ උඹ ලයිව් ආව ගමන් මල්ලි මටත් ඔව් මගේ chat එකත් ස්පෑම් කරනවා හරිද මේ දැන් මේමයි බිල්ල දැන් මේ මැච් එක ගහන්න දිනන්න නෙමෙයි උඹලගේ කීමට හරිද දැන් ඒ හින්දා මේකෙන් දිනුම බලාපොරොත්තු වෙන්න එපා සහභාගීත්වය තමයි වැදගත් නේද මල්ලි ඒ හින්දා මේක සහභාගීත්වයම උපරිමයටම දෙනවා ඒක උපරිමයෙන් දෙන්න අපි බලමු මොකද වෙන්නේ කියලා ලයිව් එකේ හතරක් රෙඩි වෙන්න දැන් මේක මෙහෙමයි බිල්ලා මගේ ලයිව් එකට එන පළවෙනි වතාවද කොහෙද ඔව් පළවෙනි වතාවේ හින්දා එන හතර දෙනා රූල් එකට ගහන්න රිස්පෙක්ට් කරලා ලයිව් එකෙන් එන හතර දෙනා මොබයිල් හතරක් එන්න හෙල්මට් දාන්න එපා කිසිම එක මැච් එකකවත් වොල්ෆ්‍රා EP ඇන්ඩ්‍රු හයාටෝ සෝනියා ෆ්ලෑෂ් නයිරි බුද්ධදාස ඇන්තෝනියෝ මොකුත් දාන්න එපා ෂොට් ගන් ඩෙසර්ට් ගහන්න ගන් ස්විච් ගහන්න එපා ළමයි රෙස්පෙක්ට් කරලා ගහන්න මොකද මේ මෙයා දැන් මේ බිල්ලාව එහෙම කන්ටැක්ට් කරගන්න අමාරු නේ හින්දා මැච් එක හරියට උන්නේ නැත්තම් කට්ටිය බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති වෙයි හින්දා රූල් එකට ගහන්න එන හතර දෙනා බිල්ලා මල්ලි මු දකුණට ඵලයන් කොල්ලෝ 369යි 99යි 255 බිල්ලට දකුණට යන්නේ බිල්ලගේ ලයිව් එකෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ මගේ ලයිව් එකෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ කොහෙන් ආවත් එකයි කොල්ලෝනේ අපි ලයිව් බලන කොල්ලෝනේ දෙකොල්ලෝගෙන් බලන කට්ටිය බිල්ල හෙන්නේ නැහැ මට හලෝ ඕ එන හරි බිල්ල ස්කිල් හරිද වාගේ ඔයාලා වෙනදට කස්ටම් ගහන ස්කිල් හරිද ස්කිල් හරි එළගිරි අපි බලමු එහෙනම් 369 99 255 ලයිව් එකෙන් හතරක් බහින්න මේ පරණ එවුන් බහින්න එපා අලුත් කොල්ල බහැපල්ලා වෙනදට ලයිව් එකේ කස්ටම් වලට එන අය නෙමෙයි අලුත් අය මේ වලි පාස්වර්ඩ් එක තියන් කොල්ලෝ 0.3 0.3 අවුද පොල්ලේ බලය කියලාත් ඇවිල්ලා ඕයි වෙපන්න ලින්ක් අපම පොල්ලෙන් එවලා ඒ ඌ බෑඩ් කියලා පෙන්නනවනේ මම්මට ඒ තේර හැටි ඔල්ලි බල account එක බෑන් වෙලා ඕයි ඒ ඌගේ මොබයිල් එක බලන්නත් බෑ ඒ VPN එකක් දාලා තියෙන්නේ ඒකයි එහෙම පෙන්නන්නේ මල්ලි මේමයි උඹ දැන් මොන පොල්ලකින් එහොත් අපිට පෙන්නන්න බෑ බෑ බිල්ල මල් පොල්ලේ බලේ පෙන්න අයියෝයි මල්ලි දැන් මේ
මල්ලි වහන්නකො පොල්ලේ බලේ දැන් මේක දැන් ස්ට්‍රීමර් කෙනෙක් ගහන කස්ටම් යන දැන් උඹගේ ඕකේ account එක බෑන් කියලා පෙන්නනවා VPN දාලා ඔය මගුල් විශ්වාස කරන්න බෑනේ බං දැන් කාලේ ප්‍රොක්සියක් කොයි මට account එකක් නැහැ level 52 මගේ ඒක account එකේ තියෙන ඒක තමයි මේ මැච් එකට එන්න එපා වෙන මැච් එකකට වරෙන් ඕකෙන් එන්න එපා මේ මැච් එකට සමාවෙයන් කරන්න එපා ඉතින් වන් බෑ 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 නෑ වැරදුනා මොනවද මේ ID password නේ ආවේ වෙල්ල මල්ලි මෙයා එළියෙන් තියමුනේ වා කර අවුලක් වුණා මන් දන්නේ වයින් කරමු. කොල්ලෝ එළිය දෙපන් තරහ වෙන්න එපා උඹට මේ තේරුම් කරානේ පොල්ලේ බලේ මගේ මල්ලි අඩේ ඉතින් එහෙම කරන්න එපා ඉතින් හරි අනේ තරහ වෙන්න දැන් අහන්නකෝ එහෙම කරන්න වෙනවා මල්ලි මේ බිල්ල ඔබට තියෙන ඇක්සස් මල්ලි වෙලියෙන් තියන්න පල්ලේ බලේ සරා වෙන්න එපා පොල්ලේ බලේ පෙන්නමු අපි මේ ඌ අයින් කරන්න ඕන බෑ ඔය. ඈ අයින් කරන්නත් බැයිද උගේ මොකුත් පෙන්නන්නේ ලලා අඩේ පොල්ලේ බලේ මචං වෙලා යනවා බා පොල්ලේ බලේ අඩේ ඉතින් මේ කම්මැලි පොඩි කාලේ කාටුන් එකක් තිබ්බ නේද බං පොල්ලේ බලේ කියලා බක් හරි එකක් ඈ කතාවක් මේ පාසලේ පාඩමක් පාඩමන්නේ පාඩම හරි මල්ලි පොල්ලේ බලේ කෙසේ වෙතත් ඔය account එක දෙන්න බෑ දැන් මචං මේක මෙහෙමයි කිල් level 58 තීරුම් ගනින් තෝගේ ලෙවල් එකක් තියා තෝගේ අහවල් එකවත් අපිට පේන්නේ අයි මාෂා රිට් එක ගන්න අනේ මල්ලි වෙලා යනවා පොල්ලේ බලේ වෙලා යනවා පොල්ලේ සෝලෝ වෙයන්කෝ ඊළඟ මැච් එකට වරෙන් අනේ එහෙම අයියෝ පොල්ලේ බලහංග මූ අදයක් වුණා මාර ඩයල් යන්නේ ඔය. බාලි වැඩ කරන්න එපා අප්පා මාගේ අදිත් උඹ අයියෝ බේම් මේක වාඩි කරන්න ඔයෙන් හරි මූ අයින් අර කරන්න තරහ ගෑවලත් එක්කම හරි මල්ලි තරහ වෙයන් කමන්නේ තරහ වෙයන් ආයේ යාළු වෙයන් හරිද හැමතිස්සෙම එන නෑ උන් මං කිව්වා මට හැමතිස්සෙම එන්න ඕන වෙලාවක එන්න මම ඔයා වෙනුවෙන් ඉන්නවා එන්නකෝ දැන් යන්නකෝ බෑ බෑ ඔයාලා ඔයාලා ඔහොම කියන්නේ මාව උඹට බයිනවා මේ chat එකම මේ උඹට බයිනවා බං තුන් දෙපැත්තෙම කට්ටිය බයිනවා පොල්ලේ බලේ ඵලයන්කෝ බං හරි ඵලයක්කෝ. උඹ හිතපන් උඹ දැන් ලයිව් එකක් කරනවා මේ වගේ අනක් ගුණක් නැතුව account එක බෑනට් කියලා පෙන්වන්න ගිහින් මැච් එකක් දෙනවද නෑනේ මල්ලි උඹට බැනුම් අහලා එකක් වෙනවා අපිත් අන්නේ තාත්තේ ඉන්නේ ඵලයන්කෝ මල්ලි නෑ නේ බං. අනේ මල්ලි යන්නකෝ මල්ලි මට හැම ආදරෙන් කියන්නේ මේ තාත්තෙක් වගේ ඵලයන්කෝ බං කියන්නේ. උඹ යන්නේ. මල්ලි මේ ආයේ කස්ටම් එකක් හදමුද බං මේක වැඩේ අල වෙනවා බං ඔයාලත් එක්ක මං තරහයි අප්පා මං යනවා යන්න ආවනේ මල්ලි යන්නකෝ මං යන්නේ නෑ මං කිව්වේ මේ ඔයාලා කැඩුවොත් මං මේ මූ ස්පෙක් දාන්නවත් බැයිද බං මුකුත්ම Shit. කරන්න බෑ. ගරීන තමුසෙට පිස්සුද ගරීන මේ මොනවද අපිට මේ දෙනවද ආයම් හැකර් අනේ පොල්ලේ බලේ ඵලයන්කෝ බං මූ අයියෝ මූද ඊළඟකටත් තාවත් මල්ලි ඉවරයි ඈ ඒක නෙමෙයි ඌ අයින් කරන්න මුකුත්ම වෙන්නේ චි වෙලාව කනවා ඌ ඒ පොල්ලේ බලේ උඹද ඔය chat එකේ ඉන්නේ die for you මල්ලි අමාරුයි බං ඔය account වලින් එන්න එපා කොහොම ඉඳහන් අමාරුයිනේ බං වෙන මැච් වලට වරේ මේ මැච් එකේ බං මොන හරි අවුලක් වුණොත් අපරාධනේ ආ රීමැච් කරන්න කියලා නෙමෙයි උට එන්න පුළුවන් නම් ලොවෙත් ඊළඟකටත් එයි ඈ ඌ කයින්නවා ඔය අර ෂෙවොන්ලු නෑ ඔගේ වොයිස් එක වෙනස් ඒ වගේ පහක් හිටියනම් ඉවරයි හරි බොයිස් දා රූල් ටික කියලා දින ඔක්කොම කියලා දින අඩේ හරියට ගහපල්ලා දැන් අර වගේ පිස්සු ගෙලින්න එපා පොල්ලේ බලේ නෙමෙයි අරහේ බලේ මුකේ බලේවා පෙන්වන්න එන්න එපා මෙතන අපිට ඕනේ 104 මැච් එකක් ඒ හින්දා මැච් එකට ඕන ප්ලේයින් ටික දෙන්න 4 දෙනෙක් 37යි 0යි 11යි 0යි 93 කලින් පාස්වර්ඩ් කලින් පාස්වර්ඩ් එක මට මතක නෑ බින්දු 3යි 3යි 03යි 3 ඒස් කියලා දාගෙන ඉන්නවා වෙන ගිල්ඩ් එකක් හැබැයි හොයන්න දන්නේ නැහැ 28 මල්ලි පොඩ්ඩක් ඉන්න බලන්න
මල්ලි අවුලන්නේ මල්ලි බැහැලම් වැඩ කරනවා ප්ලීසි ආර්සෙව් හෙලෝ මේ මුගේ හිට්ෂොට්ටේ තීර 89යි. කවුද ඔය යට මේ ලුසි කවුට් එකද අම්මට හොඩු වෙනවා සමන් කුමාර ඊයාරුත් කල සියසුත් ගාලා වල් 72 හෙලෝ ප්ලේන්න රෙස්පෙක්ට් හොඳේ ඉමොක්සි මේ අතර අවුලන්නේ නැහැ මල්ලි මේ පෙනුමෙන් නම් රෑන්ක් ගහලා තියෙනවා හෙඩ්ෂොට් රේට් මේ අඩ අරු අයින් කරාද බා නෑ නෑ ඌ ගියා ඈ ගියාද මේ හතර අවුලන්නේ නැහැනේ වෝටර් ෂේප්ද බලන්න මචං රූල් එකට ගහපන් හතර දෙනා මයික් ඔන් කරවල්ලා මේ කවුරු ස්කිල් අවුල් නම් කියපල්ලා අනිත් අය ස්කිල් බලලා කවුරු මයික් ඔන් කරලා ප්ලීසි අනිත් සෙට් එක ස්කිල් කොහමද ප්ලීසි මයික් ඔන් කරා හැබැයි අවුලක් නැහැ වාසිනේ හරිද හරි අවුලන්නේ අවුලක් නැහැ එතන බිල්ල ගැම්ම කල්ලන්න ලකිරි ගෙලිම 4 බිංදුව තියෙයි. ඒ කියන්නේ මම බින්දුව. දැන් ඔයාලා බලාපොරොත්තුනේ ඕකනේ දැන් බිල්ලා කිසිම ට්‍රේනින් එකක් නැතුව ඇවිල්ලා තින්නේ. ඉතින් මම දන්නේ නැහැ. ඔයාලගේ කීමට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මම රෙස්පෙක්ට් කරලා මැච් එක දුන්නා. දිනන එක නැති එක අපිට කියන්න බෑ. ලුසි ආවලු කලින්. නෑනේ. මැච් එකවත් හිටියේ නෑ අද දවසේ. මට පරණ ප්ලේ එක නැති කියලා මතක නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඔයාලා දැන් තමයි දාන්නේ. ඒස් එපාලු. ඒ TDMS නෙමෙයි බජන්. ඒ වෙන ඒස් කෙනෙක්. ඒ හෙල්මට් ගලවවල්ලා. කවුද හෙල්මට් දාලා ඉන්න වෙන්නන්නේ? අඩෝ ඒස් හෙල්මට් ගල නෑ. PC හෙල්මට් ගලවන්න. ඈ? උදපම් බිල්ලා. ඉතින් අපි පළවෙනි මැච් එකේ පළවෙනි ප්ලේයර් කවුද වුඩ් පැකර් එකක් අරන් තටබන එක ෂොට් ගන්න සෙට් ගහන්න කියද්දි මෝඩයා කවුද ඔය ඉතින් අර මොකාද බං අර මොකෙද්ද ප්ලීසි පල්ලි මේ මගේ නමනේ මම කඩන අවශ්‍ය ගන්න එපා මල්ලි රස් කරපන් බා වන්නෝ ස්පෝනේ බල දැන් ඇවිනේ වැද්ද ඉන්න අය මේ බිල්ලට පැනල් පාරක් දාලා දුන්නේ කවුද Double kill. ඕ ඒ ඔන්න එන්නම් කන්න එපා මල්ලි අට්ට උඩෝ Triple kill. බිල්ලා උඩත් යනවා හරියට හරි ගන්න කයින් කරලු එන රෙස්පෙක්ට් බැනුම් අහලා හරි මට බිල්ලානේ බම්පිලා මචං දැන් එනමි හાર્ඩ් නෑක ගන්න මැරෙන්න හදන්න එපා මේ chat එකේ දැන් දානවා දැන් මේ ලයිව් හතරක් නේ බා ඒක තමයි ඒක පුද්ගලාණු බද්දයි දෛවේ සරදම් කියන්නේ මේවට තමයි එන එක කවුද කියන්නේ අපි දන්නෙත් නෑ අපි කවවත් කික් කරෙත් නෑ බිල්ලගේ ලයිව් එකේම බලා ගන්න පුළුවන් කික් කරා නම් බිල්ලත් ලයිව් නේ ඉන්නේ අන්තිමට හිටපු ලුසි ගිහිල්ලා තිබ්බා කොහම හරි කික් කරෙත් නෑ කිව්වා ඒකද මේ TDM මේස් ඉන්නෝ මේ ප්ලීස් නම් පොඩ්ඩක් ට්‍රැක් එකක් කෙලියා තමයි මුල් දෙක ගහනවා අනිත් එක කනවා අඩෝ කිරි කතා කියන්න එපා ගැම්ම ගන්න තියා අපි රෂ් කරන වඩා එල්ල ගෑ ඔල්ලා ඔලා ගහන්න ඔලා ෆෝම් කරලා ලෙව්වට වැඩේ කරනවා සාධාරණයක් කරනවා ටොටියක් අඩෝ හෙල්මට් එක මේ බොඩි දාලා තියෙන්නේ නෑනේ බිල්ලාගේ මචං ප්ලේයින් වලින් තේරෙනවා බිල්ලා මේ පේනින්නලා ගහන මැච් එකක් නෙමෙයි ඒ හින්දා මචං උඹලගේ කීමට ගහන්න උඹලා ඒකට රෙස්පෙක්ට් කරපල්ලා එකයි බිල්ලාගේ ලක් එකවා නැත්නම් ප්ලේයින්ද ලක් එකද ප්ලේයින්ද
එන්නේ Double kill. කිරිමිනල් කාරයෙක් හිටියද? වමෙන් ආවා. හරිනේ. කිරිමිනල් කාරයෙක් ඉන්නවා. එනිමේ එකට එකයි. බිල්ලට සෙට් එක එච්චර පරපතල නැහැ. හැබැයි ඒක හොඳයි. ඉතින් ට්‍රේනින් වෙලාවේ නෑනේ. බරපතල නෑ කියන කලින් මැච් එක වගේ නෙමෙයි. මම ඒක අදහස් කරේ. හොඳේ. බිල්ල මම හිතන්නේ වන්ස් ලයිව් එක ගහලා නෑනේ. උඹලට ඒක රෙස්පෙක්ට් මම ලයිව් එකට එන්න කියලා බිල්ල ගහනවනේ. ඔයාලගේ සද්ද තමයි ඉතින්. ඔයාලගේ ගැම්ම නේද? මට බිල්ල අර කවුද මට වන්දනාවේ කවුද සිරිපාද යන්නේ? අල්ලි. සුදුලන්නේ කතර කමන්නේ. මොකද බෝසත් නෙමෙයි ඉතින්. කවුද? සුදුලන්නේගෙන අඩු වාසියක් බං. වන් පච් මෑන් එකට මොනවද දාලාද බං? අර මට වන්දනාවේ මල්ලි අයියෝ මේ බොකයි යෝනි. බොකයි. කවුද සුදු පාට දාගෙන මහත්මයා වගේ ඉන්න කොටුවා. තමයි වෙන්නේ. එහෙම කියන්න වෙනවා. ඌ පිටිපස්සෙන් ගහනවා. කවුද? Double kill. හරි යා ගමන් හරිද මල්ලි? ඕකනේ කරගන්න ඕනේ. මම මේ ගේම් එක නෙමෙයි කරන වැඩේට බයින්නේ. ඌ මාත් එක තරහ වෙන්න එපා අපිට බැන්න කියලා. මම මේ බයින්නේ කරන සක්කිලි වැඩේට. මේ මල්ලි මගේ කාලා. ඉල්ල ලයිව් ලග්ගෙනවලු. ඒ කියන්නේ ප්‍රොෆෝමන්ස් අදිනාදී මැච් එකට. අවු බං උඹලා අතරට කරන මිනිස්සුන්. Triple ලයිව් kill. එක කරා බිල්ල. ඈ? අවු බං. බලහන් ගියා කගේ ලයිව් එකත් එන්න කරා. ඉල්ල ගාපා වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ. ඉස් උඩට යන්න එපා බං. ඉවරයි. අතම්. උන කන්ටෙන්ට් එකක් ඒයි වගේ ඈ. ආසියා. අලුත් බිල්ල කියලා ඉන්න අලුත් එක්ක නෑ මේ රියල් බිල්ල ඉන්නේ. ඉතින් බොරු කියන්න ඕනේ නෑ. ඉතින් ආයෙ දැන් ඕක ඉතින් අයියෝ දැන් ඔයගලට පැන්න ජාතක බෑ. මේ කේන්දර කොපි බලනවා බලපන් ෆේක් වගේ කියලා හිතනවා ඵලයක්. දැන් ලයිව් එකේ ඇවිල්ලා මෙච්චර දැන් අර බලන් පොල්ලේ බලේ කියලා කිව්වලු බලේ පෙන්නලා ගියා. එතකොටත් හිටියා. පිට දෙකයි. මම හිතුවේ නෑ මෙහෙම කියලා. මොකද හිතුවේ නැන්නේ? ළඟින් ගියත් වදිනවනේ බා. අද්ද මන් දැකලා නෑ මම බිල්ල මෙහෙම කරනවා. Double kill. අපි දැකලත් නැහැ කියලා කමෙන්ට් එකක් දාන්න එපා. අකෝ යන්නේ කොහෙන්ද වදිනවා වගේ සීන් නාන්න යනවා නාලෙන්. ලයිව් එක ලැග් ගින්ද එන් කරන්න නැති බා. ප්ලේ කරන්නත් බෑ ලයිව් එක ලැග් වුණොත්. දෙකෙන් එකක්වත් දෙන්නේ නැහැ හරියට. ඒ කිල්මයිලා තමයි පොඩ්ඩක් හાર્ඩ් ඩයල් එක. අනිත් ඩයල් ටික නම් පොඩ්ඩක් එහෙන් යනවා මෙහෙන් යනවා. රැප අන්ඩර්වර් කාර්යයක් ඉන්නවා. හරි. අනිත් මල්ලි ආපම් බිල්ලත් බර උඩින් යන අප්පට හුඩු උනානේ. ඔක තමයි කියන්නේ ඉල්ලන් කෑව එතන. මං කොන්නේ මයිලා පොඩ්ඩක් හට් කියන මයිලාගෙන් වදිනවා. දෙකට දෙකයි බොයිස් ලයිව් එන්න තියාට අපරාධේ. අතල් එක හුඩු උනානේ. ලයිව් වල බලන්නේ. ලයිව් එක ලග්ගෙන්න කරන්නද? දෙකට ප්‍රොග්‍රෑම් තදිනවා බා. බිල්ලක කස් බන්ඩෝස් එක පළවෙනි පාර තමයි ස්පෙක් බලන්නේ. ඉරාවට ඉතින් බබත් එහෙම තමයි. එහෙම බිල්ලර පවුගිය අර මොකද්ද පීක් එකේ එක දිගට ලයිව් දාපු කාලේ මචං ආවනම් ඉතින් මැච් එකක් බලන්න ඉතින්. දැන් මේ යාලට මහට දාලා එලිමුත් මදිනේ. ඒ කාලේ ගමනම් ඉතින් ගේමක් දීලා. එහෙම දැන් බලහං ඔබ. ඒ කාලේ මෙහෙම තමයි. ඒ කාලේ ඉතින් එනවා ගානවල තමයි. එන්න කියපු කාලේ ආවනම් නේද බොයිස්. අර හැම අරුගේ වදිනවා ඈ. තරයි ඈ. මං කිව්වනේ. දෙවෙනි හෙඩ් එක වැදුනේ පළවෙනි හෙඩ් එක වැදිලා. රවිෂ් ඉස්නේ පිලාව රාජ තුනකට ගහන් හිටියේ බා. මගේ වයස දහන්නේ. තාමත් දේවාලකට වැඩ අඩෝ. ඒ කවුද බම් මගේ වයස අහන්නේ? 48යි. වැන්දලා ළමයි දෙන්නෙක් ඉන්නවා. එකෙක් ඕස්ට්‍රේලියා එකෙක් පැපුවා නිව්ගිනියා. ප්‍රශ්නයක් තියෙනවද බොසා? ජපන් ජීවිතේ කොහමද? සැප. ගෙවනවා විතරයි. ගෙවීම විතරයි ජපන් කියන්නේ ගෙව. නවා හම්බ කරනවා ගෙවනවා. කුට්ටි පිටින් එනවා කුට්ටි පිටින් යනවා. එච්චරයි.
ෆුල් නේම මචං අට බෑග් එකේ වැඩ කරනවා ඒ. කරන බිල්ලට කීය. හැබැයි බිල්ලා දෙකක් ගහගත්තා. දැනට එකක් ගහගත්තොත් ඒකට වඩා හොඳයි. බිල්ලේ කනෙක්ෂන් එකත් අවුල් ලයිව් එකත් ලැග් එකත් ඇත්ත කට්ටි දානවා. ඕකේ ඕකේ. ඒවා උදි උඹලා කලින් හිතාන්න තිබ්බනේ බා. ඒකට මං කිව්වේ ගහනකොට විතරක් ගහන්න කියන්නේ කියලා. කරාද? හැබැයි මෙහෙමයි. ඔලේ කීපට මෙහෙම ගහුවකට ඒකට බිග් රෙස්පෙක්ට් එක. ඔලේ කීපට මේ ගහන්නේ නැතුව මේ ප්ලේන් තියාගෙන ආසාවට. ඔලේ කීමට. දැන් අර අවුගේ කාලේ තව ළඟදී ලයිව් පටන් ගත්ත කොල්ල දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඒ ෆෑන්ස් ලගේ කීමට ගහලා ගියා දින්නේ නැහැ. ඒ වගේ උඹලට ගරු කරලා නිකන් උඹලගේ බල කිරීමට වදයට හිංසනයට ලක් වෙලා තමයි මේ උත්සාහය දරන්නේ. ඒ ලයිව් එකේ මැද්දට ගියා. අයට දෙකයි. helmet gaya කැපියන් කොල්ලෝ. ඉස්සර වදකට ඔයාලට කස්ටම් වල තිබ්බ ළමයි HP gain කියන. health එක කොච්චර ගවවත් වැඩි වෙනවා. එමින් නොක් කරන්න පට්ට අමාරුයි. දැන් අවුරුදු ගානකට කලින් හැබැයි කාලෙත් ගේම් එක ගහපුවා ඉන්නවා. අවුරුදු 3ක් එකක් අයිස් බං බිල්ල මේ මැච් එක නම් පඩ කුයික් එකේ ගහන්න ඕනේ. පිටිපස්සේ ඊමයිලගේ මූවමන්ට් වැඩි හොඳේ. ඉරිමයිලා බාගත්තා නම් මැච් එක ඊසි. ඔය කව ફોකස් කරන්න එපා. කිරිමයිලාව ફોකස් කරහම්. Double kill. බා කිරිමයිලා අර කොහෙද බන් දුවන්නේ? පට හුඩු වෙනවනේ මේ මෙයාගෙන් අඳුනන්නේ බා. ඉස්ට්‍රයි. ඕපන් වෙන වැඩි නෑ මෙහෙම නිකන් ඔහේ ගහලා වැඩකුත් නෑනේ ගහන්න එපා ගැම්මට. කිරිමයිලගෙන් තමයි වැදුනේ. ගැම්මක් මේ මොකද උඩේ ලයිව් එක? අනේ වන්ද ලයිව් එක ලැග් වෙන්න ගත්තා කනෙක්ෂන් වාක් කර සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ වා එන් කරාද ඔටෝ එන්න උනාද? නෑ එන් කරේ නෑ නේ. එන් කරේ නෑ ඒක අපරාදේ. ලයිව් එකත් එක මොකක් කරේ වුණා. ඔය පැච් ගහද්දි කොහොම පර්ෆෝමන්ස් අදිනවා වැඩි බා. අපරාදේ.